අයිබෝන් දුලපතාලා හැමෝටම දැන් 2025 විභාගයක් දැන් ළඟ එනවා. ඉතින් ඔයගොල්ලන්ගේ කාලය ඉතුරු කරන්නත් 14 වෙනි පාඩම ඒ කියන්නේ රසායනික කර්මාන්ත සහ පරිසර දූෂණයේ පාඩම පොඩ්ඩක් මතක් වෙන්නත් එක්ක මොකද දැන් අන්තිම කාලේ කරනකොට ගොඩක් වෙලාවට අපිට අර පාඩම් කරන්න තියෙන ඇත්තටම වාර සංඛ්‍යාව අඩු වෙනවනේ. හැබැයි සමහර අය මේදී සාමාන්‍යයෙන් කලින් මම ටියුටර් දුන්නේ හින්දා ගොඩක් දුරට මේගොල්ලෝ දැන් පාඩම් කරපු කට්ටියත් ඉන්නවා. තාම පාඩම් කරන් යන කට්ටියත් ඇති. ඉතින් මේ ගමම්ම දැන් මේක පාඩම් කරන ගමම්ම පේපර් ස්ටික් කරගන්න පුළුවන් නම් තමයි වඩා හොඳ. ඉතින් ඒකෙන්ද මම පොඩි දෙයක් හිතාලා වැඩක් පටන් ගන්නවා. ඒ කියන්නේ 20යි 24 ඉඳන් 20යි 19 නිව් සිලබස් එකට දාලා මුලින්ම වෙලාවක් තිබ්බොත් ඉතින් හරිය අපි යනවා. මුලින් පොඩ්ඩක් මේ ලැබිච්ච බහුවර්ණ ටික, ඒ කියන්නේ ආපු බහුවර්ණ ටික පොඩ්ඩක් ඉතින් බැලුවා නම් හොඳයි කියලා හිතුණා. හරිද? ඉතින් ඒක හින්දා පොඩ්ඩක් මම බැලුවා මුලින්ම මේ බහුවර්ණ ටික 20 24 ඉඳන් පොඩ්ඩක් ආපස්සට යන්න කියලා. ඒ කියන්නේ නිව් සිලබස් එකට. දැන් 2019 ඉඳන් මේ සම්පත් පොතේ එහෙම ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒතකොට මේ සම්පත් පොතෙන් කෙලින්ම දැන් මම මේ පෙන්නන උදාහරණ බැලුවොත් එහෙම කෙලින්ම සම්පත් පොතම තමයි මේ ප්‍රශ්නෙට නැගිලා තියෙන්නේ. ඒ කියන්නේ කෙලින්ම ඒ කියන්නේ වෙන පොත් බලලා හරියන්නේ නැහැ. සම්පත් පොතේ තියෙන විෂය කාරණා සෙට් එක තමයි අපි අනිවාර්යයෙන්ම බලාගෙන යන්න ඕනේ. මගේ ටියුටර් තියෙන්නේ ඒ සම්පත් පොතෙන් ගත්ත සාරාංශයක් තමයි. මේ අවශ්‍යම ටික. හරිද? ඒකින්ද අනිවාර්යයෙන් මේක බලන්න. ඒ ටික අනිවාර්යෙන් කරන්න මොන නෝට් එකක් ආයෙන් හම්බුණත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් සම්පත් පොත තමයි ඒ ආශ්‍රයෙන් හදපු ටියුට් එක තමයි ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලාගෙන යන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් 20 24 ප්‍රශ්නාංක 36 තියෙනවා කරන්න. එතන බලන්න කසල බැහැර කිරීමට ක්‍රමවත් පිළිවෙලක් අනුගමනය කිරීම. එතන කියනවා ක්‍රමවත් පිළිවෙලක් අනුගමනය කිරීම ගෝලීය උණුසුම අවම කිරීමට දායක වේ. ඒක හරියි. කසල බැහැර කිරීම ක්‍රමවත් වුණොත් අපිට CH4 වායුගෝලයට පිටවීම අවම කරගන්න පුළුවන්. මොකද මේ කසල බැහැර කිරීම අක්‍රමවත් වුණාම තමයි කසල මත තියෙන කාබනික අපද්‍රව්‍ය මත නිර්වායු බැක්ටීරියා ක්‍රියාත්මක වෙලා CH4 වායුව වායුගෝලය කරා එන්නේ. ඒකට අනිවාර්යයෙන්ම CH4 කියලා කියන්නේ හරිතාගාර වායුවක් නිසා එතෙන්දී ගෝලීය උණුසුම ඉහළ යාමට එක දායක වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඒ ප්‍රකාශය හරි. වන විනාශය අවම කිරීම ගෝලීය උණුසුම වැඩිවීමට දායක වෙන්නේ නැහැ. වන විනාශය අවම කිරීම නිසා ගෝලීය උණුසුම අඩු වෙන මොකද වන විනාශය අවම වෙනකොට වායුගෝලයට නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙනවා. මොකද වන විනාශය නිසා වෙන්නේ අර ශාකවල සංචිත වෙලා තිබෙච්ච තැම්පත් වෙලා තිබිච්ච ඒ කාබන් ටික කාබන් ඩයොක්සයිඩ් බවට ඔක්සිකරණය වෙන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒකින්ද වන විනාශය වැඩි වෙන්න කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් යනවා වායුගෝලයට යනවා. ඒතර ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් කියන්නේ හරිතාගාර වායුවක් හින්දා එතෙන්දි වෙන්නේ ගෝලීය උණුසුම වැඩි වෙන්න ගන්නවා. මේක අපි පැහැදිලිව සාකච්ඡා කළා පන්තියේ. ඒකේ පැහැදිලිව තේරුම් ගන්න වන විනාශය අවම කිරීම ගෝලීය උණුසුම වැඩි වෙන්න හේතුවක් නෙමෙයි. ගෝලීය උණුසුම අඩු වෙන්න හේතුවක් වශයෙන් සලකන්න පුළුවන්. හරිද? එහෙනම් දෙවෙනි ප්‍රකාශය B ප්‍රකාශය වැරදි. ප්‍රවාහනයේදී පිටවන NO වායුව ගෝලීය උණුසුම ඉහළ යාමට දායක වෙන්න ඒක වැරදි. NO වායුව නෙමෙයි N2O වායුව නයිට්‍රස් ඔක්සයිඩ් එක තමයි හරිතාගාර වායුවක් උනේ. මම මේ නෝට් එක පෙන්නන්නම්. දී ශීතකරණ සහ වායු සමන යන්ත්‍රවල භාවිතා වන සිසිලන වායු කියන්නේ CFC HFC වගේ වායු ගෝලීය උණුසුම ඉහළ යාමට අනිවාර්යයෙන්ම දායක වෙනවා. A හා D හරි කියන්නේ හතරවෙනි උත්තරේ CFC HFC වගේ වායු වායුගෝලය කරා ගියා කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වගේ නෙමෙයි. මේ වගේ 10000 ගුණයක් විතර වගේ ප්‍රබලව මේ ගෝලීය උණුසුමට දායක වෙනවා. චුට්ටක් තිබ්බත් ලොකු දායකත්වයක් තියෙනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම D ප්‍රකාශය හරිය කියන්නේ උත්තරේ වෙන්නේ සත්‍ය ප්‍රකාශනය අහන්නේ A සහ D කියන්නේ උත්තරේ මතක තියාගන්න අංක 4 වෙන්න ඕනේ. මේ සම්බන්ධයෙන් සම්පත් පොතේ බලන්න කොච්චර ලොකු සම්බන්ධයක් තියෙනවද කියලා මම එකක් පෙන්නන්නම් මේ ගාම. හරි මේ තියෙන්නේ සම්පත් පොත මම හිතනවා ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ දැන් සම්පත් පොත වැටිලා ඇති. හරි රයිට්. එතකොට මේ සම්පත් පොත ගැන කතා කළොත් එහෙම සම්පත් පොතේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවනේ මොකද්ද හරිතාගාර වායුවක් කියන්නේ කියලා. දැන් මේ තියෙන්නේ හරිතාගාර වායුවක් වශයෙන් ක්‍රියා කරන්නම් අදෝරක්ත කිරණ උරා ගන්න පුළුවන්කම ලැබෙන්නත් ඕනේ වායුගෝලයේ දිගු කාලයක් ස්ථායීව තියෙන්නත් ඕනේ. මම මේ කතා කළා ඒ අනුව හරිතාගාර වායුවක මේ අර්ථ දැක්වීම අනුව ගිහිල්ලා හරිතාගාර වායු කීපයක් සම්පත් පොතේ ඉතා පැහැදිලි ලෙස සඳහන් වෙනවා. මම මේ පෙන්නන්නේ මේ ප්‍රශ්නෙට දායක වෙච්ච ආකාරයේ සම්පත් පොත. ජල වාෂ්ප ඊළඟට කාබන් ඩයොක්සයිඩ් ඊළඟට මීතේන් මේ තියෙන නයිට්‍රස් ඔක්සයිඩ් එක තියෙනවා නයිට්‍රික් ඔක්සයිඩ් එක නැහැ. ඇයි නැත්තේ? වායුගෝලයේ NO මේ තියෙන යම් ප්‍රමාණයක් තිබුණට. හරිද? හැබැයි මේගොල්ලොත් අදෝරක්ත කිරණ උරා ගැනීමක් කරනවා. හරිද? වායුගෝලයේ පවත්නා කාලය නැත්නම් ආයු කාලය ඉතා කෙටි නිසා අදෝරක්ත කිරණ උරාගත හැකි වුවද එන්නෝඩත් අදෝරක්ත කිරණ උරා ගන්න පුළුවන් වුණාට හරිතාගාර වායු වශයෙන් සලකන්නේ නැහැ.
ඔන්න ඕකයි තේරුම් ගන්න ඕන දේ. මොකද ඒගොල්ලන්ගේ ආයු කාලය අඩුයි. ඔය කියන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි හෘදයාගාර වායුවක් වශයෙන් ක්‍රියා කරනකොට අදුරක්ත කිරණ උරා ගන්න හැකි වෙන්නත් ඕනේ. වායුගෝලයේ දිගු කාලයක් ස්ථායීව තියෙන්නත් ඕනේ. හැබැයි අර NO ඊළඟට CO NO2 SO2 වගේ වායු ගත්තොත් එහෙම ඒගොල්ලෝ හෘදයාගාර වායු වශයෙන් ක්‍රියා කරන්නේ නැත්තේ මොකද? ඒගොල්ලන්ට අදොරක්ත කිරණ උරා ගන්න පුළුවන්කම තිබුණාට ඒගොල්ලන්ට ගොඩක් කල් ඒ කියන්නේ ස්ථායීව වායුගෝලයේ තියෙන්න බෑ. ඒගොල්ලන්ගේ ආයු කාලය අඩුයි. ඉතින් ඒක නත් හොඳ අවධානයක් යොමු කරන්න. මොකද මේ කෙලින්ම ඔයගන්න පේනවා ඇති මේකම තමා මේ වගන්තිම අරගෙන තමා මේ ප්‍රශ්නේ ගොඩනගීම කරලා තියෙන්නේ. හරි. ඉතින් ඒත් එක්කම බලන්න පුළුවන් ඔයගොල්ලන්ට තව මේකේ අහලා තියෙන දේවල් ගත්තොත් එහෙම මේ අපි කතා කරපු දේවල් ගොඩාක් අහලා තියෙනවා. දැන් මෙතන තියෙනවා මේ හැල්ජනීකృత හයිඩ්‍රෝකාබන සම්බන්ධිනුත් මේක අහලා තියෙනවා මේ ප්‍රශ්නේ තුල. ඒතකොට මේ ප්‍රශ්නේ තුල අහපු දේවල් වලින් ගත්තොත් මේ වාරේ මෙන්න මේ percentages ගන්නකො. කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් ppm වලින් තියෙනවා 415ක්. මීතේන් තියෙනවා ppb වලින් parts per billion. අතන උඩේ තියෙන්නේ CO2 තියෙන ppm 415ක්. මීතේන් ගත්තාම ppb තියෙනවා 1745ක්. නයිට්‍රස් ඔක්සයිඩ් ගත්තාම PPB වලින් ගත්තාම 315ක් වගේ තියෙන්නේ. හැබැයි දැන් බලන්න මේ වාෂ්පශීලී ගත්තොත් එහෙම හැල්ජනීකృత හයිඩ්‍රෝකාබන් කියන්නේ CFC HFC කට්ටිය ගත්තොත් PPT වලින් parts per 1000 වලින් ගත්තොත් 53 ගාණක් තියෙනවා. හරිද? ඉතින් සාමාන්‍යයෙන් ජල වාෂ්ප ගත්තාම තියෙන percentage එකක් තියෙන 0.01 ඉඳන් 0.5 දක්වා මේ අගයන් බව දාලා තියෙනවා සම්පත් පොත්වල. මේ අගය පාඩම් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපි කතා කරන මේ හෘදයාගාර වායු සැලකිය යුතු මට්ටමින් මේ වායු ගෝලයේ තියෙනවා. හරිද? ඉතින් මේ ගැනත් පොඩි අවධානයක් යොමු කරන්න ඕනේ අපි. මේ ප්‍රශ්නවලදී ඇත්තනම් මේ හැම වටපිටාවක්ම අපි පොඩ්ඩක් හරි ගණන් යන්න ඕනේ. කටපාඩම් කරන්න එපා කියන්න. නමුත් මේ වායු මෙන්න මේ වායු ටිකවත් හෘදයාගාර වායු වශයෙන් අපි දැනගෙන යන්න ඕනේ. හරි? ඉතින් මේවා ගැන කතා කරලා මේ ලොකු මේ නෝට්ස් තියෙනවා. මේවැය සාරාංශය තමයි ඔයගොල්ලන්ගේ ටියුට් එක දාලා තියෙන්නේ. හොඳයි. රයිට්. එතකොට මම හිතන්නේ අපි මීතේන් ගැන කතා කළා. මේකේ මීතේන් ගැන බලන්න දි รา යන කාබනික අපද්‍රව්‍ය පරිසරයේ විදින අක්‍රමවත් ලෙස කාබනික අපද්‍රව්‍ය කියන්නේ කුණුනේ. හරි අක්‍රමවත් ලෙස එක් රැස්වීම හේතුවෙන් ඒ කාබනික ද්‍රව්‍ය මත නිර්වායු බැක්ටීරියා මේ තියෙන්නේ. හරි වියෝජනයේ ලක්වීමෙන් මීතේන් හදනවා. නරක නාගරික අපද්‍රව්‍ය කුණු කඳු වශයෙන් බැහැර කිරීමද මීතේන් වැඩිපුර ඇතිවීමට හේතු වෙනවා. තව මම කිව්වා වගුරු ආශ්‍රිත මම කතා කළා. මම ගොඩක් දේවල් පන්ති කතා කළා. මේක එක්සැම්පල් එකක් පෙන්නන්නේ. මොකද ඔයගොල්ලෝ මේවා දැනගෙන ඉන්න ඕනේ කොහෙන්ද එන්නේ කියලා. මේවා මේ සම්පත් පොතේ තියෙන සාරාංශයක් මේ අහලා තියෙන්නේ. හරිද? ඉතින් තව වමාරා කන සතුන් කතා කළා. හරකුන් සහ එළුවන් බැටළුවන් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. කොහොම හරි මේ වෙන්නේ අවසානයේදී ගෝලීය උණුසුම වැඩි වීමට මේ මීතේන් දායක වෙන අනිවාර්යයෙන්ම කසල බැහැර කිරීම ක්‍රමවත් නම් අපිට මීතේන් අඩු කරන්න පුළුවන්. හරි ඊට පස්සේ මේක ඉතා පැහැදිලිව අහලා තිබ්බා හැල්ජනීකృత හයිඩ්‍රෝකාබන සම්බන්ධයෙන් වාෂ්පශීලී. ඉතින් එතනින් තියෙනවා මෙන්න මේ වාක්‍යතාව හොඳින් බලන්න හැල්ජනීකృత හයිඩ්‍රෝකාබන ඉතා ප්‍රබල හෘදයාගාර වායුවේ මේ වායුවේ ප්‍රබලතාවය කාබන් ඩයොක්සයිඩ් මෙන් දසදහස් ගුණයක් කියලා දාලා තියෙනවා. හරි ඒ වගේම තමයි ඉතා කුඩා ප්‍රමාණ වලින් තමයි තියෙන්නේ. හැබැයි මේ අධික ප්‍රබලතාවය නිසා ගෝලීය උණුසුම ඉහළ යාමට සැලකිය යුතු දායකත්වයක් දක්වනවා. අඩු ගානේ මොකද කියන්නේ CFC ඊළඟට HFC තියෙනවා HCFC තියෙනවා HCFC තියෙනවා. මේවා නැවත ඕසෝන් වින සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී සාකච්ඡා කරනවා. ඉතින් ඉතා පැහැදිලිව මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා සහ මේ ටිකම තමයි 36 වෙනි ප්‍රශ්නේ ගිය අවුරුද්දේ අහලා තියෙන්නේ. ඉතින් ඒකින්ද අපි පොඩ්ඩක් වැඩි අවධානයක් පිට නෝට් වලට වඩා සම්පත් පොතට හා සම්පත් පොතේ සාරාංශයක් වෙන මම දුන්න නෝට් එකට ලබා දෙමු කියලා ඉල්ලීමක් කරනවා. හරි. ඒ තමයි 20 24 36 වෙනි ප්‍රශ්නේ. අපි දැන් බලමු තව ප්‍රශ්න 2024 පේපර් එකේ ප්‍රශ්නාංක 40 අපි දැන් බලමු. සමහර කාර්මික ක්‍රියාවලි සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ සත්‍ය වේද? සත්‍ය ප්‍රකාශ තමයි අහලා තියෙන්නේ. හේබර් බොෂ් ක්‍රියාවලියේදී N2 සමග H2 ප්‍රතික්‍රියා කර ඇමෝනියා සාධන ප්‍රතික්‍රියාව සඳහා එන්ට්‍රෝපි වෙනස ධන වේ. එතකොට අපි දන්නවා හේබර් ක්‍රමයෙන් ඇමෝනියා නිෂ්පාදනය කරනකොට N2 එකයි 3ක් H2 ප්‍රත්‍යාවර්ත 2යි ඇමෝනියානේ. එතකොට අපි දන්නවා වම් පැත්ත ගත්තොත් N2 එකයි H2 3යි කියන්නේ වායු අණු සංඛ්‍යාව 4යි. දකුණු පැත්තේ තියෙන්නේ වායු අණු සංඛ්‍යාව 2ක් හින්දා ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ඉදිරියට යනකොට වායු අණු ගාන අඩු වෙනවයි කියලා කියන්නේ ඩෙල්ටා S එක ඍණ වෙන්න ඕනේ. ඒ කියන්නේ එන්ට්‍රෝපිය අනිවාර්යයෙන්ම මේ අඩු වෙන්න ඕනේ. එන්ට්‍රෝපිය අඩු වෙනවයි කියලා කියන්නේ එන්ට්‍රෝපි වෙනස ඍණ ධන වෙන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන් මේ ප්‍රකාශය වැරදි. හේබර් බොෂ් ක්‍රියාවලියේ N2H2 ප්‍රතික්‍රියා කර ඇමෝනියා සාධන ප්‍රතික්‍රියාව තාපදායක. ඒක හරි. ඒක තාපදායක ප්‍රතික්‍රියාවක් තමයි. ක්ලෝරිනීකරණයට පසුව ඔක්සිකරණය මගින් රූටයිල් වලින් ඉහළ සංශුද්ධතාවයෙන් යුත් TiO2 නිෂ්පාදනය සඳහා වූ කාර්මික
ක්‍රියාවලිය පරිසරයට CO2 පිට කිරීමට තුඩු දෙයි. ඒක හරි. එතෙන්දී ඇත්තටම ක්ලෝරිනීකරණයේදී තමයි කාබන් ඩයොක්සයිඩ් පිටවීමක් වෙන්නේ. ඔක්සිකරණයේදී කාබන් ඩයොක්සයිඩ් පිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මම පෙන්නන්නම්. හැබැයි ඉතින් සමස්ත ක්‍රියාවලියම සලකනකොට කාබන් ඩයොක්සයිඩ් පරිසරයට නිදහස් වීමට හේතුවක් වෙනවා. ඒකින්ද ක්ලෝරිනීකරණයට පසුව ඔක්සිකරණය මගින්, ඒ කියන්නේ කොහොමත් මුලින්ම කරන්නේ ක්ලෝරිනීකරණය, ඊට පස්සේ කරන්නේ ඔක්සිකරණයනේ. හැබැයි එතෙන්දී ක්ලෝරිනීකරණයේදී CO2 පිට වෙනවා. හරිද? කොහොමරි සංශුද්ධතාවයෙන් ඉහළ TiO2 නිෂ්පාදනය කරනකොට ඒ කාර්මික ක්‍රියාවලියේදී බාහිර පරිසරයට අනිවාර්යයෙන්ම කාබන් ඩයොක්සයිඩ් යනවා. ඒක තමයි උත්තරේ. හරිද? C හරි. සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය කරන ස්පර්ශ ක්‍රියාවලියේදී SO3 ගෑස් ලබා දීම සඳහා O2 සමග SO2 අතර වූ ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වෙන්නේ නැහැ. ඒක තාප දායකයි. එතකොට ඇත්තටම සත්‍ය ප්‍රකාශ වෙන්නේ B හා C. B හා C නම් උත්තරේ වෙන්න ඕනේ අංක 2. හේබර් බොෂ් ක්‍රියාවලියයි ස්පර්ශ ක්‍රමයයි සාමාන්‍යයෙන් දරුවෙක්ට ගොඩක් දුරට මේක ඇත්තටම දැන් අර පේපර්ස් කරන ළමයෙක්ට ඇත්තටම මේවාදී ගොඩක් දේවල් අහුවෙනවා පේපර්ස් වලින්. දැන් රචනා ප්‍රශ්නේම බැලුවා නම්. හරි දැන් අර පොඩ්ඩක් අර ටයිටේනියම් ඩයොක්සයිඩ් වගේ කර්මාන්ත මේ අර 2019 පස්සේනේ ආවේ. හරිද? ඉතින් ඒකින්ද පොඩ්ඩක් සමහරලාට පේපර්ස් වල මම දැන් නිකවුරුත් දක්වලා තිබ්බේ. ඉතින් ඒකින්ද ඒ වගේ අර ගන්න පුළුවන් අර පේපර්ස් වලින් ගන්න පුළුවන් අත්දැකීම් අඩුයි. හරිද? ඒ කියන්නේ බහුවර්ණ තියෙනවා. මොකද රචනා ප්‍රශ්නයකට වගේ අර සාමාන්‍ය යන මේ ගිහිල්ලා තිබ්බේ එක අවුරුද්දක් දුවෙක් තමයි. හරිද? ඉතින් ඒකින්ද පොඩ්ඩක් මේ ඔය වගේ අර නව මාතෘකා නිව් සිලබස් එකේ අලුතෙන් ආව මාතෘකා චුට්ටක් බලා ගන්න. TiO2 වගේ පොඩ්ඩක් බලා ගන්න. හරිද? මම ඒකෙන් චුට්ටක් ඒකත් පෙන්නන්නම් සම්පත් පොතේ තියෙන ඒ සීමාව දැන් ඔන්න සම්පත් පොත ස්ක්‍රීන් එකේ ෂෙයා වෙලා ඇති. රයිට්. එතකොට මේ තියෙන්නේ ඇත්තටම ක්ලෝරිනීකරණය මුලින්ම කරනවා. මේ ක්ලෝරිනීකරණය මුලින්ම කරනවා. හරිද? ඒක ක්ලෝරිනීකරණයේදී මෙන්න මේ කියන ප්‍රතික්‍රියාව බලන්න TiO2ත් එක්ක කාබන් ධන Cl2 මෙන්න මෙතන CO2 වායුව සෑදීමක් වෙනවා. දැන් අර මං කිව්වේ මුලින්ම ක්ලෝරිනීකරණය කරනකොට කාබන් ඩයොක්සයිඩ් පිටවීමක් වෙනවා. හැබැයි බලන්න ඔක්සිකරණය කරනකොට බලන්න මෙන්න බලන්න ඔක්සිකරණයේදී TiCl4 O2ත් එක්ක ප්‍රතික්‍රියා කළා ක්ලෝරීන් වායුව තමයි සෑදීමක් වෙන්නේ. හැබැයි සමස්ත ක්‍රියාවලිය සලකනකොට කාබන් ඩයොක්සයිඩ් වල මම කලින් කිව්ව ආකාරයට ක්ලෝරිනීකරණයේදී පිට වෙනවා. ඒකින්ද කොහොමද තියෙන සමස්ත ක්‍රියාවලියේදීම කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා කියලා කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම බාහිර පරිසරයට කාබන් ඩයොක්සයිඩ් පිටවීමක් සිද්ධ වෙනවා. ඒකින්ද අපිට ඒ අර C ප්‍රකාශය අපිට සත්‍ය ප්‍රකාශයක් වශයෙන් සලකන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒකින්ද අපිට මේ 40 මේ ප්‍රශ්නය තුල තියෙන C ප්‍රකාශය ගත්තොත් එහෙම ඒ C ප්‍රකාශයේදී කාර්මික ක්‍රියාවලිය පරිසරයට CO2 පිට කිරීමට හේතු වෙනවා කියන එක ඇත්තටම ඉතින් සත්‍ය ප්‍රකාශයක් වශයෙන් සලකන්න පුළුවන්. හැබැයි ඒක වෙන්නේ ක්ලෝරිනීකරණයේදී. හරි ක්ලෝරිනීකරණයට පසුව වන ඔක්සිකරණයේදී CO2 වායුව පිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ක්ලෝරින් ගෑස් එක තමයි එතෙන්දී ලැබෙන්නේ. නමුත් උත්තරේ 40ට අපිට දෙක වශයෙන් සඳහන් කරන්න පුළුවන්. හරි. තව බලමු ප්‍රශ්නයක් මේ පේපර් එකේ තියෙනවද කියලා. ප්‍රශ්නාංක 49 සහ 50 අපිට කරන්න පුළුවන් බලමු. ප්‍රශ්නාංක 49 කියනවා ධාරා උෂ්මකයක කෝක් සහ O2 නේ කෝක් කියන්නේ කාබන් ඊළඟට O2 අතර ප්‍රතික්‍රියාවෙන් සෑදෙන CO ගෑස් ප්‍රමාණය උෂ්ණත්වය වැඩිවීමත් සමග වැඩි වේ. උෂ්ණත්වය වැඩිවීමත් සමග වැඩි වේ. හරිද? ඇත්තටම අපිට ඒක මේ ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් වශයෙන් ඇත්තටම සලකන්න පුළුවන්. ඒ කියන්නේ මේක එක පාරටම තුනක් කියන්න පුළුවන් යම් සාධකයක් තියෙනවා. ඒ කියන්නේ මේක අපිට ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ D ඩෙල්ටා S වලින් අපිට ඔප්පු කරන්න පුළුවන්. අපි ඊට කලින් මේ සම්බන්ධයෙන් යම් සිද්ධාන්තයක් තියරියක් කතා කරලා තිනවා. මෙන්න මෙහෙම කාබන් මොනොක්සයිඩ් සාමාන්‍යයෙන් ස්ථායී වෙන්නේ ඉහළ උෂ්ණත්වයේදී කාබන් ඩයොක්සයිඩ් ස්ථායී වෙන්නේ පහළ උෂ්ණත්වයේදී කියලා. CO ස්ථායී වෙන්නේ ඉහළ උෂ්ණත්වයේදී CO2 ස්ථායී වෙන්නේ පහළ උෂ්ණත්වයේ කියලා. ඒ කියන්නේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග උෂ්ණත්වය වැඩි වීමත් සමග කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් බව අපිට ඇත්තටම එතෙන්ද හිතෙනවා. ඒ වගන්තියත් එක්ක. ඒ කියන්නේ ස්ථායීතාවයේ සංකල්පයත් එක්ක. ඉතින් ඒකින්ද අපිට ඇත්තටම පළවෙනි ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් වශයෙන් සලකන්න පුළුවන් බැලූ බැල්මට. හරිද? කෝක් සමග O2 කාබන් සමග O2 මගින් CO නිපදවෙන ප්‍රතික්‍රියාවට ධන එන්ට්‍රෝපි වෙනසක් ඇත. අපි ලිව්වොත් එහෙම කාබන් දෙකක් එක්ක O2 ප්‍රතික්‍රියා කළාට පස්සේ ලැබෙනවා 2 කාබන් මොනොක්සයිඩ්. එතකොට කාබන් දෙක ඇවිල්ලා ගන්නනේ. එතකොට වම් පැත්තේ තියෙන්නේ වායු අණු 1යි. O2 1යි තියෙන්නේ. පළ පැත්තේ තියෙනවා වායු අණු 2ක්. 2යි CO තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඉදිරි ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට නැත්නම් CO පැත්තට ගමන් කරනකොට වායු අණු සංඛ්‍යාව වැඩි වෙනවා. වායු අණු සංඛ්‍යාව වැඩි වෙනවා කියලා කියන්නේ අපි දන්නවා එන්ට්‍රෝපිය වැඩි වෙනවා. එන්ට්‍රෝපිය වැඩිවීමක් කියලා කියන්නේ ඩෙල්ටා S නැත්නම් එන්ට්‍රෝපි වෙනස ධනාගයක් ගන්නවා. ඒතකොට අනිවාර්යයෙන්ම දෙවෙනි ප්‍රකාශයත් හරි.
ධනාගයක් කියලා කියන්නේ ඒකත් හරි. දැන් එතකොට මේ ප්‍රකාශ දෙකම හරි ගියාම සම්බන්ධයක් තියනවාද කියලා බලන්න වෙනවනේ. මොකද අනිවාර්යයෙන්ම එක්ක එක නැත්තම් දෙක. දැන් අනිවාර්යයෙන්ම සම්භාවිතාවයේ 50-50 ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට අපි දන්නවා ඩෙල්ටා G සමාන වෙනවා ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. මම වරහන් දාන්නම්කෝ T ඩෙල්ටා S වලට. එතකොට දැන් අපිට මේකේ සම්බන්ධය පොඩ්ඩක් බලන්න ඕනේ. හරි සම්බන්ධය බලන්න ගියාම අපි බලමු මෙතෙන්දී ඩෙල්ටා G යගේ කොහොමද දැන් වෙනස් වෙන්නේ කියලා. ඩෙල්ටා H එක දැන් මේක 10ක් නේ. හරි දැන් CO සෑදීමත් 10ක් කෝටුත් එක 10ක් නේ. මේක තාපදායකයි මම ගන්නවා ඩෙල්ටා H එක ඍණ. හරි උෂ්ණත්වය කොහොමද ධනාගයක් S එකත් ධනාගයක් කියලා අපි ගත්තා ඩෙල්ටා S එක. හරි ඒක ප්ලස් 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 වෙනවා වරහණෙන් එළිය මයිනස් තියෙනකොට මෙන්න මේ සමස්ත පදේම ගත්තොත් එimhe සමස්ත පදය මයිනස් වෙනවා. හරිද? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඩෙල්ටා G මයිනස් වෙනවා. තර්කයක් නැහැ නේ. තරගයක් කියන්නේ මේ ගැටලුවක් නෑ අනිවාර්යෙන්ම මේ ඩෙල්ටා G එක මයිනස් වෙනවා. මොකද මයිනස් මයිනස් මයිනස්. හැබැයි උෂ්ණත්වය මම ගොඩක් වැඩි කරනවා නම් T ගොඩක් වැඩි කරනවා නම් මොකද වෙන්නේ? ඍණ ගතිය තව වැඩි වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඍණ ගතිය වැඩි වෙනවා කියලා කියන්නේ සමස්තය වශයෙන් ගත්තාම ඩෙල්ටා G වලත් ඍණ ගතිය ගොඩාක් වැඩි වෙන්න ගන්නවා. ඩෙල්ටා G ඍණයි කියලා කියන්නේ වැඩිපුර ඍණ වෙනවා කියලා කියන්නේ අධික ඍණයි කියලා කියන්නේ මේක අනිවාර්යෙන්ම ඉදිරි පැත්තට නැත්නම් පළ පැත්තට ස්වයං සිද්ධ වෙන්න ඉතා ඉහළ නැඹුරුවක් ගන්නවා. ඒ කියන්නේ වැඩි වැඩියෙන් කාබන් මොනොක්සයිඩ් සෑදෙන්න පටන් ගන්නවා. ඒකයි දාලා තියෙන්නේ උෂ්ණත්වයේ වැඩිවීමත් සමග CO ප්‍රමාණය වැඩි වේ. ඒක හරි. මොකද ඩෙල්ටා G වල අගය ඍණාගය වැඩි වෙනවා කියලා කියන්නේ මේකේ ලැබෙන ඵලදාවත් CO ඵලදාවත් වැඩි වෙන්න ගන්නවා. මොකද ඉදිරි දිශාවට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න තියෙන නැඹුරුව වැඩි වෙන්න ගන්නවා. ස්වයං සිද්ධ ගතිය වැඩි වෙන්න ගන්නවා. ඒ කියන්නේ CO ඵලදාව වැඩි වෙන්න ගන්නවා. ප්‍රමාණය වැඩි වෙන්න ගන්නවා. ඒකයි දාලා තියෙන උෂ්ණත්වයේ වැඩිවීමත් සමග වැඩි වේ. හරි. તો ඩෙල්ටා S එක ඍණ වුණා නම් එහෙම වෙන්නේ නැහැ නේ. හරි. ඉතින් ඩෙල්ටා S එක ඍණ වුණා නම් මොකද ඍණ වුණා නම් ඒතකොට උෂ්ණත්වය ධනයිනේ. તો ධනයි ඍණයි ඍණ වෙලා එළියේ වරහණෙන් එළියේ මයිනස් තියෙද්දී සමස්ත පදේ ප්ලස් වෙනවා. මෙතන ලියන්න යන්නේ පැටලෙනවා ඉස්සරයක්. හිතන්න පොඩක් ඔන්න ලියලා කරන්න ඩෙල්ටා S නැත්නම් එන්ට්‍රෝපි වෙනස ඍණාගයක් වුණා නම් මොකද වෙන්නේ? ඩෙල්ටා S එක ඍණයි උෂ්ණත්ව ධනයි. උෂ්ණත්ව ධනයි නම් ඩෙල්ටා S එක ඍණයි නම් ප්ලස් මයිනස් මයිනස් වෙනවා. හරිද? වරහණෙන් එළිය මයිනස් තිබ්බට පස්සේ මයිනස් මයිනස් ප්ලස් වෙන්න ගන්නවා. එතකොට උෂ්ණත්වයේ වැඩි වෙද්දි මොකද වෙන්නේ? ඩෙල්ටා G ධනාගයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවට ස්වයං සිද්ධ ගතිය නැති වෙලා යනවා කියන්නේ CO හැදෙන ප්‍රමාණයත් අඩු වෙන්න ඕනේ. ඒකින්ද උෂ්ණත්වයේ වැඩි වෙද්දී ඇත්තටම CO ප්‍රමාණය වැඩි වෙන්න හේතු වෙලා තියෙන්නේ ඩෙල්ටා S එක ධනාගයක් වීම. නැත්නම් එන්ට්‍රෝපි වෙනස ධනාගයක් වීම. ඒකින්ද අනිවාර්යයෙන්ම අන්තරේ 1. මොකද උෂ්ණත්වයේ වැඩි වෙනකොට CO ප්‍රමාණය වැඩි වෙන්නේ මේ CO සාධන ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා S එක නැත්නම් එන්ට්‍රෝපි වෙනස ධනාගයක් වෙච්ච හින්දා. එහෙනම් අපිට උත්තරේ 1 වශයෙන් සලකන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් 2 නෙමෙයි උත්තරේ 1 හොඳයි. ඒකට අපිට මේ ඩෙල්ටා G සමීකරණය ඇත්තටම භාවිතා කරලා ඒකෙන් ගන්න මේ දත්ත වලින් අපිට මේ දේ කියන්න පුළුවන්. හරි. එහෙනම් උත්තරේ මාක් කරගන්න. මේකට උත්තරේ වෙන්නේ අංක 1 කියලා සම්බන්ධයක් ඇත. මේ ඩෙල්ටා G කතාව හොඳින් තේරුම් ගන්න. මෙතෙන්දී T අනිවාර්යෙන් ධන ඩෙල්ටා S එක අනිවාර්යෙන් ධන ප්ලස් 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 නම් ප්ලස් මයිනස් මයිනස් උෂ්ණත්වය වැඩි වෙන්න මයිනස් ගතිය තවත් වැඩි වෙන්න ගන්නවා මයිනස් වැඩි වෙනවා කියලා කියන්නේ ප්‍රතික්‍රියාවේ තියෙන ස්වයං සිද්ධ ස්වභාවය තව තවත් වැඩි වෙන්න ගන්නවා. ඒ කියන්නේ ලැබෙන CO ඵලදාව අනිවාර්යයෙන්ම තව තවත් වැඩි වෙන්න ගන්නවා උෂ්ණත්වය වැඩි වෙද්දී. කොහොමද දන්නවා උෂ්ණත්වය වැඩි වෙද්දී CO ස්ථායීතාවය අනිවාර්යෙන් වැඩි වෙනවායි කියලා. උෂ්ණත්වය අඩු කලාපයට ආවට පස්සේ තමයි කාබන් ඩයොක්සයිඩ් වල ස්ථායීතාවය වැඩි වෙන්නේ. ඉහළ උෂ්ණත්වයේ ස්ථායී වෙන්නේ කාබන් මොනොක්සයිඩ්. හරිද? ඒ කියන්නේ එයා වැඩිපුර හැදෙන්න උත්සාහ කරනවා ස්ථායීනික ස්ථායී කෙනෙක් හැදුනට ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒක අපිට තා පැහැදිලිවම මේ ශක්ති සමීකරණයෙන් පැහැදිලි කරන්න පුළුවන් නේ. හරිද? ඉතින් නැවත කියනවා ඩෙල්ටා S ඍණ වුණාම උෂ්ණත්වය වැඩි වෙද්දී මොකද වෙන්නේ කියලා හිතන්න. හරිද? ඉතින් හිතන්න දෙයක් නෑ මම දැන් කිව්ව ආකාරයටම මේ මයිත් එක හිතුවා නම් ඩෙල්ටා S එක මයිනස් වුණා නම් අනිවාර්යයෙන් උෂ්ණත්වයේ වැඩි වෙද්දී ඩෙල්ටා G එක ප්ලස් වගේක් බවට පත් වෙනවා. ඒක වුණා කියන්නේ ඩෙල්ටා G ප්ලස් වුණා කියන්නේ ප්‍රතික්‍රියාවේ ස්වයං සිද්ධ ගතිය අඩු වෙලා සෑදෙන CO ප්‍රමාණය අනිවාර්යයෙන්ම අඩු වෙන්න ගන්නවා. එහෙනම් 49ට අපි උත්තරේ 1 කියලා ලකුණු කරගමු. අපිට දැන් කරන්න තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි ප්‍රශ්න අංක 50. හරි අපි දැන් බලමු ප්‍රශ්න අංක 50 තාප ස්ථාපන බහු අවයවක රත් කිරීම මගින් මෘදු කළ නොහැක. ඒක හරිනේ. හරි. රත් කළාම මෘදු කරන්න පුළුවන් වෙන්නේ තාප ස්වීකාර කට්ටිය. ඒක හරි. අනිත් ප්‍රකාශය හරි. තාප ස්ථාපන බහු අවයවක වලට ත්‍රිමාන දැලිසක් ලෙස සැකසුණු අණුක ව්‍යුහයක් ඇත. හොඳ උදාහරණ තමයි බේක්ලයිට්. නැත්නම් අපි කිව්වා මොකද්ද? ෆෝමැල්ඩිහයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා ෆීනෝල්. ඒක ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් මම කතා කළා. ඒ එකතුවෙන් ලැබෙනවා බේක්ලයිට්. හරිද?
ඒතකොට බේක් ලයිට් වල තිබ්බා ත්‍රිමාන දැලිසකින් සමන්විත අණුක ව්‍යුහයක් තිබ්බා. අන්නේ ත්‍රිමාන දැලිසක් සහිත ත්‍රිමානීය ජාලාකාර ත්‍රිමානීය හා ජාලාකාර අපි කියව ජාලාකාර මේ ව්‍යුහය නිසා මොකද උනේ අපිට මේ බේක් ලයිට් වගේ අයව රත් කරලා මුදු කරන්න බැරි වුණා. ඒකින්ද දෙවෙනි ප්‍රකාශයත් හරි. ඒතර මේ ව්‍යුහය නිසා තමයි ඇත්තටම මේ රත් කරලා මෘදු කිරීම කරන්න බැරි තාපස්ථාපන බහු අවයවක වල. ඒ නිසා අනිවාර්යයෙන්ම සම්බන්ධයක් තියෙනවා. උත්තරේ වෙන්නේ අංක 1යි. නැවත කියනවා තාපස්ථාපන බහු අවයවයක රත් කිරීම මගින් මෘදු කරන්න බෑ. ඒක හරියටම හරි. ඒක කෙලින්ම සම්පත් පොත. තාපස්ථාපන බහු අවයවක වලට ත්‍රිමාන දැලිසක් ලෙස සැකසුණු අණුක ව්‍යුහයක් ඇත. ඒ ත්‍රිමාන දැලිස අපි දැක්කා මොකද ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට. එතෙන්දී ජාලාකාර ව්‍යුහයක් තමයි තිබුණේ. ත්‍රිමාන ජාලාකාර ව්‍යුහයක් තිබ්බේ. ඒ ත්‍රිමාන ජාලාකාර ව්‍යුහය නිසා මොකද උනේ අපිට මේ බේක් ලයිට් වගේ උදාහරණ ගත්තොත් ඒ බේක් ලයිට් වගේ අයව අපිට රත් කරලා මෘදු කිරීමක් මෘදු කරලා හැඩය වෙනස් කිරීමක් අපිට ඇත්තටම කරන්න බැරි වුණා. ඉතින් ඒකින්ද මම මේක පන්තියේ ඉතා පැහැදිලිව තාප ස්වීකාරය වැඩිපුර ඉගෙනුවා. තාප ස්ථාපන සම්බන්ධයෙන්ුත් බේක් ලයිට් උදාහරණයක් කරගෙන සාකච්ඡා කළා. ඒ නිසා මේ අණුක ව්‍යුහය නිසා මේ ත්‍රිමාන දැලිසක් සහිත මේ ජාලාකාර අණුක ව්‍යුහය නිසා තමයි රත් කරලා මෘදු කිරීම කරන්න බැරි. ඒ නිසා උත්තරය වෙන්නේ අංක 1. ඉතින් අතන 20 24 පේපර් එක ගත්තොත් අපිට මේ කර්මාන්ත හා දූෂණය කියන මේ කොටස් වලින් අහලා තිබුණ ප්‍රශ්න අතනම 4ක් වගේ නේ. ඉතින් ওই 4ක් ඉතින් 5ක් වගේ ලැබෙයි. ඉතින් නමුත් ඒකත් වටනවා ලකුණු 5ක් නේ. ඉතින් ලකුණු 5ක් ගන්න සාමාන්‍යයෙන් වාද හිතලා බලන්නකො රචනා පේපර් එකේ ලකුණු කීයක් ගන්න ඕනද කියලා. හරි ලකුණු සාමාන්‍යයෙන් විශාල සංඛ්‍යාවක් ගත්තොත් තමයි ලකුණු 5ක් ගන්න පුළුවන්. ලකුණු 5ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් සෙකන්ඩ් එක ගත්තොත් ලකුණු 100ක්. හරි ලකුණු 100ක් කියන්නේ 10න් 100ක් නේ. 10න් 100ක් කියලා කියන්නේ 100ට 10යි. ඔක 50ට එද්දිනේ 5 වෙන්නේ. හරි ඒක ලකුණු 100ක් ගන්න කොනක කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ 150 100ක් කියන්නේ ලොකු ගාණක්. රචනා ප්‍රශ්නයෙන් සාමාන්‍යයෙන් මේ 4න් 3ක් විතර කරන්න එපා. ලකුණු මේ 100ක් ගන්න. 150න් ගත්තොත් 100ක්. ඉතින් ඒකින්ද මේ මෙතන බහුවර්ණ 5ක් ගහගත්තොත් ඒ ලකුණු මේ 50 ඇවිල්ලා. ඒ ලකුණු මේ 5 ඇවිල්ලා. හරි ඉතින් ලකුණු 5ක් ගන්න එක මම හිතන්නේ මේ බහුවර්ණ 5ක් ගහන එක මාර ලේසි පොඩ්ඩක් වැඩි ටිකක් කරලා ගිහිල්ලා. හරි මොකද මේ අහන්නේ කෙලින්ම සම්පූර්ණ මේ වාක්‍ය දෙනවා. ඒ දුන්න වාක්‍යයට උත්තර හොයන්න තියෙන්නේ. හරි ඒකින්ද පොඩ්ඩක් මේව ගැන වැඩි අවධානයක් දීලා මේ පේපර්ස් ටික අඩුම ගානේ පේපර්ස් 5ක්වත් මේ ආපස්සට බලා ගන්න. ඒ රටාව හඳුනා ගන්න. ඊට පස්සේ ඔයාලා තේරෙයි මේ සම්පත් පොත හා මේ මං ඉගෙනුවා ෂෝට් නෝට් එක තමයි මේ අහලා තියෙන්නේ කියලා. හරිද? හරි. එහෙනම් එච්චරයි 20 24 පේපර් එක. අපි ඊට පස්සේ බලමු 20 23 පේපර් එක කොහොමද මේ පෙළ ගැසිලා තියෙන්නේ